ආයිබෝන් හැමෝටම අපි අද බලන්න යන්නේ පුංචි වීඩියෝ එකක් නිසා මුළු ලංකාවෙම ප්‍රසිද්ධ වෙච්ච ලස්සන පන්සලක් බලන්න. ඒ තමයි බදුල්ල කහටුරුප්ප ප්‍රදේශයේ තියෙන ගලමුදුන සම්බුද්ධාලෝක විහාරය කියන්නේ. පළවෙනි පාරට තමන්ගේ වහනකින් යනවා නම් අනිවාර්යයෙන්ම මගේ ඉන්න කාගෙන් හරි පාර අහගෙන යන්න. මොකද ගොඩක් පාරවල් වලින් හැරෙන්න තියෙනවා. කැමති නම් ඔයාලට Google Map එක බලාගෙන උනත් යන්න පුළුවනි. එහෙම නැත්නම් බදුල්ලෙන් කහටුරුප්ප බස් එක නැගලා ඕනම කෙනෙකුට මේ ගමන යන්න පුළුවන්. ඉතින් අපිට බදුල්ලේ ඉඳලා මේ පන්සලට යන්න පැය භාගයක් විනාඩි 45ක් විතර වෙලාවක් ගියා. මොකද අපි ටිකක් එමීට ආවේ. ඉතින් බස් එකේ යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කහටුරුප්පන්දී ඉඳලා මේ පන්සලට යනකම් කිලෝමීටර් 1.5ක් විතර දුරක් තියෙනවා පයින් යන්න. ඉතින් මේ පාර දෙපැත්තේ තියෙන ලස්සනත් එක්ක ඔයාට මේ කිලෝමීටර් 1.5 මහන්සියක් නැතුවම යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් පන්සල ළඟට මේති නම් පාර පොඩ්ඩක් අපලම් වෙලා තියෙන්නේ. ඒ ගැටලුවක් නැහැ, ඕන වාහනයකට යන්න පුළුවනි. ඉතින් බයික් එකකින් යන කෙනෙක් නම් පන්සල ළඟටම යන්න පුළුවන්. වෙන වාහනයකින් එනවා නම් පන්සලට පොඩ්ඩක් පහලින් වාහනේ නවත්තලා මේ ටික පයින් යන්න වෙන්නේ. ඉතින් මෙතන ආපු ගමන් මාරම නිදහසක් දැනෙන්නේ. ඇත්තටම මේ පන්සලේ ගේට්ටු වැටවල් මුකුත් නැහැ. ඕන කෙනෙකුට එන්න පුළුවන්, බලන්න පුළුවන්. පුංචි පන්සලක්. ඉතින් මේ පන්සලට එන ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න ඕනි. මේක ඉතාම ලස්සන පන්සලක් වගේම සබාදාමත් එක්කම තියෙන තැනක්. ඉතින් මේ තැනට එද්දී පොලිතීන් ප්ලාස්ටික් වගේ දේවල් නම් ගේන්න නැතුවම ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔයාලා අරන් ආවත් යනුට ඒ දේවල් අරන් යන්න. ඉතින් අපි කියපු තැන් වලින් ගොඩක් ලස්සනම තැනක් තමයි මෙතන. මෙතනට ආවනම් ඔයාට අනිවාර්යෙන්ම මේ දේ හිතෙයි. මොකද ඒ තරම් මෙතන ලස්සනයි. අපි යන වෙලාවේ නම් මේ පන්සලේ ස්වාමීන් වහන්සේලා කවුරුත්ම හිටියේ නැහැ. හිටියනම් අපිට පන්සල ගැන වැඩිදුර විස්තර ටිකක් අහගන්න තිබුණා. ඉතින් ඔය කාර්යබහුල ජීවිතේ මිදිලා පුංචි වෙලාවකට හරි හිත නිදහස් කරගන්න ඕන නම් අනිවාර්යෙන්ම එන්න ඕනේ තැනක් තමයි මේ. බලන්නකො මේ දේවල් දැක්කම හිතට කොච්චර සැහැල්ලුවක් දැනෙනවද කියලා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ දැනටමත් මේ පන්සලේ ගන්ඨාල කුණුත් එක්ක චෛත්‍යයක් ඉදිවෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් ඔයාලට පුංචිව දායකත්වයක් වෙන්න පුළුවන් නම් පුංචි ආධාරයකුත් මේ පන්සලට කරලා යන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න හැමදාමත් මගෙත් එක්ක එකතුලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් අදට මම මෙතනින් නවතිනවා. ඔයාලා හැමෝටම ජය වේවා.